මේ දවස්වල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න ගිහිල්ලා නාගත් අග්‍රාමාත්‍යවරිය ගැන අපිට හැමතැනින්ම ඇහෙනවා. රටක අධ්‍යාපනය කියලා කියන්නේ රටක අනාගතය. අනිවාර්යයෙන්ම රටක අධ්‍යාපනය සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍යම වෙනවා. ඒ නිසා කවුරු කළත් කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ රටේ අනාගතයට දරුවන්ට වැදගත් වෙන්නට ඕනි. ඉතින් අධ්‍යාපනය ගැන කතා කළොත් රනිල් වික්‍රමසිංහ කියන්නේ අමතක කරන්න බැරි චරිතයක්. රනිල්ව පැත්තකට දාලා CWW කන්නංගරව පැත්තකට දාලා අපි තමයි කරේ කියලා කියන්න කාටවත් බෑ. මොකද රනිල් වික්‍රමසිංහ තරම් මේ රටේ අධ්‍යාපනයට ප්‍රතිසංස්කරණ අරගෙන ආපු දුරදර්ශී නායකයෙක් මං හිතන්නේ බිහි වෙලා නැති තරම්. ඔයගොල්ලන්ට මතක නම් එහෙම නැත්නම් නොදන්න කෙනෙකුට හොයලා බලන්න පුළුවන් ඉස්සර මේ රටේ අධ්‍යාපන ක්‍රමය තුල HSC සහ SSC කියන විභාග තමයි පැවැත්වුනේ. හැබැයි රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන අමාත්‍යවරයා දැක්කා මේ ක්‍රමයට ගියොත් එහෙම අනාගතේ පිටරට යන්න ඉන්න කෙනෙකුට මේක ප්‍රශ්නයක් වෙනවා. ලෝකය පිළිගන්නේ GCE O level සහ GCE A level කියන තත්ත්වය. ඉතින් රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටට GCE O level සහ GCE A level කියන විභාග ක්‍රම දෙක හඳුන්වා දෙන්නේ මෙන්න මේ ජාත්‍යන්තරයට යන අපේ පිරිසට සහයෝගයක් දෙන්න. අද පිටරටින් නම් බයින බොහෝ දෙනෙක් ඔය GCE O level GCE A level කරලා තමයි පිටරට යන්නේ. හැබැයි ඒක හඳුන්වලා දුන්නේ රනිල් වික්‍රමසිංහ.